අයිබෝවන් අද බහුතරයක් දෙනාට බොහොම වැඩි වෙලා තියෙනවා පිළිකාවයින් රෝග. ඒකට හේතුව මොකද කියලා අපි බලමු. බොහොම දෙනෙක් ඊටාත්ම බැහැියක් වගේ වෙලා තියෙනවා කොටු රයිස් ඒ වගේ කඩවලින් අරගෙන කෑම කන්න. ඒකෙදි වෙන්නේ අපිට අපේ සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය හරියට නොලැබී යනවා. එහෙමනම් අපි ඒකට මොනවද කරන්න ඕන? මොකද තන්තු බහුල ආහාර අපිට ඕන තරම් තියෙනවා. ඒතර කොස්න්, වරකා, කඩල, කොහිලි, කෙසෙල් මුව, කෙසෙල් බඩ වගේ ආහාර තියෙනවා. මොකද මේ තන්තුමය ආහාර වලින් වෙන්නේ මේ තන්තුමය ආහාර ගත්තහම ඒවයේ කෙඳි වලට වතුර උරාගෙන ඒ කෙඳි පිම්බිලා අර බඩවැල ඇතුළ අර ගැරන්ඩියෙක් ගොදුරක් ගිල්ලහම වගේ අර එක තැනක් මහත් වෙනවා ආයි හිම් වෙනවා ආයි මහත් වෙනවා ආයි හිම් වෙනවා ඒ වගේ මෙහෙම අර යන ක්‍රමාකුංචන චලනවලදී මේ තියෙන කෙඳි වලට වතුර උරාගෙන ඒක පිම්බිලාම අපි අර බෝතලයක් හොදනකොට බ්‍රෂ් එකකින් අතුරලා බෝතලයේ ඇතුළ බ්‍රෂ් වෙලා එනවා වගේ මේ තන්තුමය ආහාර මගින් අර බඩවැල ඇතුළ අර ක්‍රමාකුංචන චලනත් එක්ක අර ආහාර ගුලි යනකොට හොඳට බ්‍රෂ් වෙලා හේදිලා ඔය අපිට කැවිච්ච නියපොතු කෑලි එතකොට කෙස් කෑලි එළවලු වල මොනවා හරි පොතු වර්ග ඒවා තියෙනවා නම් ඒව බඩවැල ඇතුළේ රැඳිලා ඒකට කැන්සර් හැදෙන තත්ත්වයන් මොනවා හරි තියෙනවා නම් ඒවා නැති වෙලා හොඳට බඩවැල ඇතුළේ පිරිසිදු වෙලා පහ වෙනවා. ඒ වගේම මල බුරුල් වෙලා පහ වෙනවා. වෙනදට වැඩිය පහසුවෙන් මල පහ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙනවා. අනිත් එක කෙහෙල් මුහ වගේ නෙමෙයි. කෙහෙල් මුහ නම් අපි දන්නවා ලුණු ටිකක් දාලා වතුරට දාලා ඒක ටිකක් තියලා අර කහට යන්න මිරිකලා අපි ගන්නෙ. නමුත් කෙසෙල් බඩ ඒ වගේ නෙමෙයි කහට ගතියකුත් නෑ. ඔය කෙසෙල් බඩ ටික හොඳට හීනියට ලියලා කෑලි මිරිස් ටිකක් දාලා හීලුණු දාලා ටෙම්පරාදු කරලා ගත්තහම ඉතාමත් රසට කන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කිරට උයලා අපිට නෙළුම් අල වගේ හොඳ රසට කන්න පුළුවන් ආහාර. ඒ වයින් අපේ තියෙන ලෙඩ රෝග අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. අනික කොස් කනකොට ඔබ සියලු දෙනා මතක තියාගන්න කොස් වල තියෙන සිවිඩ්ඩ කවදාවත් අහක දාන්න එපා. ඔය සිවිඩ්ඩ ලුණු ටිකක් මිරිස් ටිකක් අත ගාලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ ඒව ගැඹුරු තෙලේ බදින්න. මෙහෙම හැන්ද එහා මෙහා කරනකොට අර පපඩම් වගේ සද්දෙන් ප්‍රමාණයට එනකන් බැදලා අර යකඩ කිරි පිරෙන කිරි ගොට්ටකට පේපර් සර්වියට් එකක් කියලා අර කර ගාන සද්ද එන තරමට බැදිච්චම ඒකට දාන්න. එතකොට අර තෙල් බීරිලා ඉතාමත් හොඳට ඒක බයිට් එකක් හැටියට තේබොන්න ගන්නත් පුළුවන්. බත් එක පපඩම් වගේ රසට කන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොස්සිරි. කොස්සිරිත් ඒ වගේම මේ මිරිස් කුඩු ටිකක් ලුණු ටිකක් අත ගාලා ඔක ටිකක් වෙලා තියෙන්නේ නැරලා හොඳට ගැඹුරු තෙලේ බැදලා ගන්න. මොකද ඒවයි වස විස නැති ආහාර. කෙඳි බහුල ආහාර ඒවා අපි වැඩිපුර ගන්න ඕනේ. අනිත් එක දැන් සමාජයේ ගොඩ දෙනෙකුට හිමොග්ලොබින් කවුන්ට් එක අඩුයි, යකඩ ප්‍රමාණය අඩුයි, ඇඟේ ලේ අඩුයි. ඒකට හේතුව හරියකට අපි ගන්නෙ නෑ යකඩ අඩංගු ආහාර. මොකද කොළ වර්ග වැඩිපුර ආහාරයට ගන්නෙ නෑ දැන් ළමයි. ඒවා නොඑක් ප්‍රශ්න එකෙන් ඇති වෙලා තියෙනවා. අපිට ගොටු කොළ ග්‍රෑම් 100ක මිලිග්‍රෑම් 68.8ක් විතර ප්‍රමාණයක් යකඩ අඩංගු වෙලා තියෙනවා. එතකොට ගොටු කොළ ගන්න පුළුවන් ගමේ peer, කොස්, එතකොට පොලොස්, කොස් පනා මල් කියන ඒවා තම්බලා ඒකට මීටරි ටිකක් දාලා බොන්න පුළුවන්. ඔය වගේ දේවල් කරන්න. මේ ගමේ අපිට අපේ රටේ තියෙන පැපොල්, කෙසෙල්, අඹ ඒ වගේ පළතුරු ආහාරයට ගන්න විතර. එකක් තමයි අපි බලන්නේ ලංකාවේ එක එක ප්‍රදේශවලට අනුව මේ දේශගුණ එක දේශගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන හැටියට තමයි ඒ පළාත්වල ඒ විදිහට එළවලු පළතුරු හැදිලා තියෙන්නේ. ඔබ දන්නවා අනුරාධපුරේ වගේ පැත්තක් ගත්තොත් ඒ වගේ පැති වලට කනවර තියෙනවා, පොල්පලා තියෙනවා. එතකොට කොමඩු, සීනි කැකිරි, පිපිඤ්ඤා ඕ වගේ එළවලු තියෙනවා. එතකොට ඒ පළාත්වලට සුදුසු විදිහට තමයි ඒ පළාත්වල ගස් කොළන් වැල් කොළ වර්ග හැදිලා තියෙන්නේ. අපිට දැන් වෙලා තියෙන ප්‍රධානම දේ තමයි අපි මේ සෝබා දහමෙන් බැහැර වෙලා. සෝබා දහමේ ඒ පළාත්වලට සුදුසු දේවල් ඒ පළාත්වලට දීලා තියෙනවා. ඒතර ඒ පළාත්වල ජීවත් වෙන අය ඒ ආහාර ගන්නේ නැතුව අපි දැන් කඩ වලින් කන්න නොයේ කෙටි ක්‍රම වලින් කෙටි ෂෝට් ටික්ස් වගේ දේවල් කන්න පුරුදු වෙලා තියෙනවා. ඔන්න ඔය ඇබ්බැහි වලින් වැළකීලා වැඩිපුර කොළ වර්ග ආහාරයට ගන්න ඕනේ. මොකද විටමින් බහුලයි, තන්තු බහුලයි, කැල්සියම් තියෙනවා. ඒතකොට කෙසෙල් ගත්තාම කෙසෙල් ලේලි ටික කවදාවත් කෙසෙල් අලු කෙසෙල්ලම උයනකොට අලු කෙසෙල් ගෙඩිය අරගෙන මේ ලේලි ටික හොඳට වැහැලා ඒක හොඳට ලුණු වතුර ටිකක් දාලා සෝදලා අරගෙන හීනියට කපලා ඒක අපිට මේ කැලි මිරිස් දාලා බී ලුණු දාලා ටෙම්පරාදු කරලා ගන්න පුළුවන්. ඒකද ඒවා වසවිස නැති ආහාර. දැන් හැමදේම හැමතැනම වසවිස ගන්න ගොඩක් දේවල් අතරේ අපිට ගමේ ගෙවල් දොරවල්
වතු පිටි වලින්ම හොයාගන්න තියෙන දේවල් අරගෙන ඔබ නිරෝගී වෙන්න බලයි කියලා බලාපොරොත්තු වෙමින් නිරෝගීමත් ජීවිතයකට ආශිර්වාද පතමි ඔබට ආයුබෝවන්.